අපිට දවස් දෙකකට 20කුත් නැහැ. සීමිත කාලයක් තියෙනවා. හැබැයි මේ සීමිත කාලෙත් මතක තියාගන්න මේ බහුතරයක් ඔයාලා හිතන තරම් මෙතනතර ලොකු තරගයක් නැහැ. බහුතරයක් මිනිස්සුන්ට මේ දවස් 20වත් ඩිසිප්ලින් එක ගන්න. මේ විභාග ලියනවා 75000 80000 85000ක් විතර අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ඒ ඔය ලියන ගානෙන් යම් සීමිත ප්‍රතිශතයකට කැම්පස් යන්න පුළුවන් වෙනවා. ඒ ඉන්ජිනියරින් මෙසින් වල වෙන කොර්සයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා හිතන්නේ මේ 75000න් තමයි මේ තරගේ තියෙන්නේ කියලා. ඇත්තම අතන්දර 75000න් 30 40000කට මේක ගැන කිසිම අදහසක්වත් නැහැ. يعني එදා උදේට ගිහින් මොකක් හරි කරගන්නවා වගේ සෙට් එකකුත් මේක ඇතුළේ ඉන්නවා. එදා උදේට ගිහින් මොකක් හරි කරගන්නවා වගේ සෙට් එකකුත් ඔයාලා හිතා ගන්න බැරි තරම්ම එහෙම සෙට් එකකුත් තියෙනවා. සම්පූර්ණයෙන් ට්‍රැක් අවුට් වෙලා වෙන කිසිම දෙයක් කරන්න නැතුව මේ වෙලාවේ ටීවී සීරීස් එකක් ෆිල්ම් එකක් බල බල ඉන්න ගමන් අර කිසිම අදහසක් නැතුව ඉන්න සෙට් එකක් මෙතන ඉන්නවා. එතකොට ඇත්තටම ඔය ගේම් එක ටිකක් හරි තියෙන්න ඕන සාමාන්‍ය නිකන් යන්න. මොකක් හරි දෙයක් කරගන්න සෙට් එකක් ඉන්නේ 20000ක් විතර ඇත්තටම හරියට බැලුවොත්. ඒ හින්දා ඔයා මේක ඇතුළේ තියෙන ට්‍රික්ස් ටික හරියට අල්ලගත්තොත් එimhe essay වලට MCQ වලට MCQ seminar වලින් ඊට පස්සේ essay දවස් ප්‍රැක්ටිකල් නයිට් එකේ තියෙන ස්ට්‍රක්චර් වලින් මේ සෙෂන් වලින් මේ වගේ තියෙන පොයින්ට්ස් ටික අල්ලගත්තාම ඔයාලට ඇත්තටම ලොකු ලීඩ් එකක් තියෙනවා. හැබැයි වැදගත් වෙන්නේ මානසිකත්වය. හරිද? මේ වෙලාවේ ඇත්තටම ඇඟට අමාරුයි ඇඟට උනා වගේ වැඩ ඉතින් අර නිකන් සමහරවිට වැඩ කරන එපා වෙලා මොකද්ද මේ කරන්න කියලා හිතන වෙලාවල් තියෙනවා. අයි නිකන් මෙහෙම කරන්න නිකන් මේ නිදියන්නත් නෑ හැරෙන්නත් නෑ අරන්න පොඩ්ඩක් නෑ වගේ හිතනවා. කොහොම කාලයක් එනවා. ඔක සාමාන්‍යයෙන් يعني සම්පූර්ණ ඩිසපොයින්ට් වෙලා හරියන්නේ නැහැ එහෙම කියලා ලොකුවට ලකුණකුත් නැහැ වැඩක් කරනවා හැම ඩිසපොයින්ට් වෙලා වගේ. එහෙම කාලයක් පහු වෙනවා. ඕකේ වටිනාකම තේරෙන්නේ අර දැන් ඔහොම ගෙවිලා විභාගෙත් ලියලත් නෙමෙයි ඕකේ වටිනාකම තේරෙන්නේ. ඕකේ රිසල්ට් එන දවස් වෙනවා ඕකේ වටිනාකම තේරෙන්නේ. අර අම්මලයි තාත්තලයි රිසල්ට් එක කියන්න අර අම්මලයි තාත්තලයි රිසල්ට් එක කියද්දී එනවා අමුතු එකක්. ඒක ජීවිතේට ගන්න බෑ කියන දැන් හිතන්නකෝ අර ඔයා දැන් බල කියන්නේ අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන විදිහෙන් මේක ඉවර කරා කියලා යාළුවා කියන්න ඒ වුණාම මම නයින් කොටසක් ගෙව්වා වගේ සිද්ධියක් තියෙනවා. අනේ පොඩි කාලේ නම් ණය ගෙවන්න බැරි සිද්ධියක් තියෙනවා. අපි පොඩි කාලේ ඉඳන් ඉතින් හැමදාම මේගොල්ලෝ පන්ති වලටත් ආවා. කේක වලදී අපි වෙනුවෙන් කරා යාළුවගේ පරිමයක් කරා. යාළුවගේ ජීවිතේත් ඇත්තම ජීවත් වෙලා නැහැ නේද? ඔය ඇත්තම තාත්තා කියන්නේ ඇත්තම ඉතින් යම් වයසට ගියපු එකකට අර එළියෙන් වයසට ගියපු නිකන් අර බර මහන්සි වෙලා. අර වැඩ නෙමෙයි. කායික වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන්. අපට මොන හොඳ වෘත්තියක් වෙන්න පුළුවන්. ඔය මිනිස්සුත් ඇත්තම ආසයි ඉතින් අර හොඳ වාහනයක් පැදලා. මේ හොඳ ඉතින්දරක බොහොම සැප පහසුවේ ජීවත් වෙන්න ආසයි. ඇත්තම මේ කියන්නේ එක පෙන්වෙන්නේ නැති උනා. මේ මිනිස්සුන්ගේ ඇතුළේ තර කොල්ල කාලේ දිවිච්ච හොඳ වාහනයක් පදින්න ඕනේ කියන ඉන්නේ. තාම තියෙනවා. අර අම්මලගේ අර රටකට ගිහිල්ලා පොඩි කවුම් මන්ද කලින් දෝන කියලා හින තාම තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර ඒක මේ වෙලාවේ එළියට පේන්නේ නැහැ. දැන් මේක යට වෙලා ඒකට පස්සේ තව ගොඩාක් දේවල් වෙලා ඔයාලා මැද්දට පැනලා ඒ මැද්දට පැනපු එකෙන් ඔයාලා වර්ඩ් සඳහා මහන්සි වෙන්න ලොකුවට ජීවිතයක් මහන්සි වෙලා ඕම් වෙලා තියෙනවා. ඔය අම්මගේ තාත්තගේ ඇතුළේ ඉන්න පොඩි ළමයාව එළියට ගන්න පුළුවන් වෙනවා නම් ළමයෙක් විතර ඉතාලම සාර්ථකයි කියලා මම හිතනවා කියන කරලා. මේ මිනිසුන්ට ආස දේවල් ආයි මතක් කරලා දෙන්න පුළුවන් විතර මම මේකට ආසාවෙන් හිටියානේ මම මේ කාලේ මේකට ආසාවෙන් හිටියානේ මට ඒක ගන්න පුළුවන් මේ සමහරට අයි දවසේ කියලා. ඒ තත්ත්වෙට ගේන්න පුළුවන් නම් කියන්නේ ඒ පොඩි හරි ඒ විදිහට දැන් ඔය අම්මලා තාත්තලා කියන කට්ටිය වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ නැත්නම් ඇත්ත බලන්න දැන් අවුරුදු 50ක් විතර වෙනවා ගොඩක් කට්ටිය. ඉතින් ඔය තව අවුරුදු 20 ගාණක් විතර තියෙන්නේ. ඔය තියෙන කාලේ. ඒත් ඔයාලට පුළුවන් නම් ඔක රිටර්න් එක ලැබෙන වතාවට ගෙවන්න මේ රිසල්ට් එක දීලා. හරි මම නෑ මම දෙයක් කරා මේක වෙනුවෙන් මම මේකට දෙයක් කරා කියලා රිසල්ට් එක දීලා. ඊට පස්සේ ඔයාලට එදා තව අවුරුදු 4කින් 5කින් මේ පුළුවන් නම් ඔයාලට නිකන් අර ඒ මිනිස්සුන්ගේ හීනට යම් වැලියු එකක් දෙන්න. ඒකට ඔයා බැඳිලා නැහැ. ඒ ඔයාලට ඒක වගකීමක් නෙමෙයි. නමුත් ඒක ඔයාලට දෙන්න පුළුවන් නම් ඒක මාර්ගලක දෙයක්. හරි ඒක කරාට පස්සේ තමයි ඒක තියෙන වටිනාකම තේරෙන්නේ. මොකද අර ඇත්තම හදන්දරේ මේ වෙලාවේ ඔයා එලෙවල් කරන මහන්සියලටත් වඩා මේ වෙලාවේ එලෙවල් කරන මහන්සියලටත් වඩා මේ මිනිස්සු දවස ගන්න මහන්සි වෙනවා අදට. දැන් හිතන්නකෝ බහුතරයක් අම්මලා තාත්තලා ඇත්තම හදන්දරේ තාත්තලා උදේම නැගිටලා වැඩට යනවා. අර බස් වල කෝච්චි වල තෙරපි හරිද? අම්මලා උදේම නැගිටලා සමහර අම්මලා උදේම නැගිටලා කෑම උයලා වැඩට ගිහින් ආයෙ ගෙදර වෙලා ආයෙ කෑම උයලා. ඔයාලා මේ වෙලාවේ ගහන ගේමටත් වඩා වැඩි ගන්නක මේ ජීවත් වෙන්න ගහනවා නැත්තම හදන්දරේ. අර මං කියන්නේ හින සල්ලි තියෙන සල්ලි නැති එකක් නෙමෙයි. සල්ලි තිබ්බත් සල්ලි නැතත් ඉතින් හැම අම්මා තාත්තම එහෙම තමයි. මේ ගහනවා ඇත්තම. ඒක නෝමල් වෙලා තියෙනවා. ඒක නෝමල් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ටික ඒගොල්ලෝ ඒ අවුරුදු 10ක් 15ක් තිස්සේ කරන ඩේලි රූටින් එකේ කන කට්ට මේ ටිකේ කන්න මේ ටිකේ කාලා ඔය රිසල්ට් එක අරන් දෙන්න ඒ මිනිස්සුන්ට හරියට. ඒක වටිනවා. ඒ කියන්නේ මම ඒ කරන කාලේ මම ඔයාලට කිව්වා මට කැම්පස් ගන්න කියලා හිමක් තිබුණේ නැහැ. හැබැයි මට කරන්න වැඩේ චාටර් නැතුව ඉවර කරන්න ඕන කමක් තිබුණා. අර නිකන් මේක ඉවර කළා මම පස්සේ මොනවා වෙන මොනවා කර ගන්නවා. අර ගෙදරට චාටර් නැතුව මේ මිනිස්සුන්ටත් අර නිකන් මම බලාපොරොත්තු වෙන රිසල්ට් එක කරන් දීලා මම වෙන දෙයක් කරනවා කියලා මම හිතා හිටියේ. පස්සේ කැම්පස් දැක්කට පස්සේ තමයි කැම්පස් යන ආසාවක් ඇති වුණේ. එතකොට මේ ඒ හින්දා උපරිමේ දෙන්න. මොකද මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. මේක කරන්න පුළුවන් දෙයක්. මේක ඔයාලා හිතනවා මේක තරගේ බොහොම අඩුයි. බහුතරයක් මිනිස්සු මහන්සි වෙන්නේ නැහැ. බහුතරයක් මිනිස්සු මේ ගේම් එකේ නැහැ. අපි හිතන් ඉන්නවා හැමෝම මේ 80000ක් මේකට දුවනවා කියලා. මේකේ 50000ක්වත් දුවන්නේ නැහැ. 20000ක්වත් හරියට දුවන්නේ. මේ දවසෙන් දවස එක පැයකට එක MCQ එක ගානේ. එකතු කරගන්න පුළුවන් නම් එක පැයකට එක ලකුණු ගානේ අන්තිම මුහුර්ත වෙනකම් මේ වැඩේ අතරින් නැතුව. තව සෑහෙන ලකුණු ගන්නක් වඩා එකතු කරගන්න. මොකද අන්තිම ටිකේ හැම වෙලාවෙම දැන් අපේ ඉස්සරහ ෂෙඩියුල් වල සම්පූර්ණයෙන් තියෙන ලකුණු එකතු කරන්න දේවල් මේ ගෙස්ට් ටෙස්ට් ටික තියෙනවා මේ සතියේ ශ්‍රේෂ්ඨ ගෙස්ට් ටෙස්ට් තියෙනවා ඊට පස්සේ තාපේ ගෙස්ට් ටික තියෙනවා ඊට පස්සේ අනිත් පැත්තෙන් MCQ සෙමිනාර්ස් ටික යනවා තව ස්ට්‍රක්චර් ඩිස්කෂන් ටිකක් යනවා ටීටයිම් ටිකක් යනවා ගොඩාක් දේවල් අන්තිමට ගිහලා ලකුණු ගොඩාක් එකතු කරලා තියෙනවා ඒ ටික බලන්න ගමු ඒ ටික බලන්න විතරක් නෙමෙයි බලන්න ගමු තනියෙන් පුළුවන් තරම් පරණ පේපර්ස් විවරණය කරන්න කරද්දී බා වෙනවා හරිද මොකද සමහරට තේරෙන්නේ නැහැ වැඩි අත්හැරලා දාලා තමල ගහන නිකන් ඉන්න ඉතන වෙලාවට ඕන තරම් එනවා හරිද
ඒක සාමාන්‍යයි. ඕන වැඩක් කරද්දී අර හිමිහිමාර අපිව පිටිපස්සට අදින දෙයක් තියෙනවා. හැම වෙලාවෙම මේක හරියන්නේ නැති වෙයි, බැරි වෙයි කියලා එකක් තියෙනවා. පුළුවන් තරම් හැම වෙලාවෙම ඔයා ඔයත් එක්ක චැලෙන්ජ් කරන්න, ඔයා ඔයත් එක්කම සටන් කරන්න, ඔයා ඔයත් එක්ක කරන සටන වලට දෙන්න පුළුවන් නම් එච්චරයි. අර ඔයාට ඇතුලෙන් එනවනේ ඉන්ටර්නලි සටනක්. අර මම මේක ඔයාට බෑ, ඔයාට පුළුවන්. ඔයාට බෑ, ඔයාට පුළුවන් කියලා ඔයාම සටනක් තියෙනවනේ. ඔයාට බෑ නෑ මම කොහොමද කරනවා කියලා එනවනේ. අන්නේ තමන්ගේ ඇතුලෙන් එන සටන ඔයාම කියලා. ඒක තමයි ලොකුම සටන. ඔයාලා හිතන තරම් මේක ලොකු දෙයක් නෙමෙයි. මේක පොඩි දෙයක්. පොඩි ප්‍රශ්න එකක්. එකම විදිහේ ප්‍රශ්න එකක්. හොඳට බැලුවොත් එහෙම එකම විදිහේ ප්‍රශ්න එකක් හැම වෙලාවෙම කරගෙන MCQ 30 ගණනක් මෙහෙම ගහන්න පුළුවන්. ඇත්තටම හොඳ ප්‍රශ්න 10ක් විතර තියෙන එක හරි. MCQ 30 ගණනක්ම ගහන්න පුළුවන් අර විදිහට. එකම විදිහේ ප්‍රශ්න එකදී. ඒ නිසා අර මේක පුළුවන් තරම් උපරිම පොසිටිව් මයින්ඩ්සෙට් එකකින් ඉස්සරහට යන්න. පොසිටිව් මයින්ඩ්සෙට් එකකින් ඉස්සරහට යන්න. වැඩි try කරන්න පේපර් එක කනවා කියලා යන්න ඕන. හරි. මාර ගැම්මකින් වැඩ ටික කරන්න ඕන. මාර මොටිවේෂන් එකකින්. ඒකට අදාළ ගැලපෙන මියුසික් පාවිච්චි කරන්න ඕන. මේ ටිකේ. හරි. පොඩි දැන් කොල්ලෝ නම් ඔයාලා කැසට් නම් හොඳ මොටිවේෂනල් මියුසික් අහන්න. ඒ මාර ගැම්මක් තියෙනවාට. ඒ කියන්නේ ඒවා අහන ගම කියන අහන ගම වැඩ කරන්න කියනවා නෙමෙයි. ඒවා නිකන් වැඩ කරලා වට අපි වැටිච්ච වෙලාවට ඒක අහන්න. අහලා ආයි වැඩ කරන්න කට්ට කාලේ වැඩ කරගෙන යන්න. තව දවස් 18යි රේස් එක ඉවර වෙන්න. තව දවස් 18යි රේස් එක පටන් ගන්නට. ඉතින් තව දවස් 20 ගාණක් ඇති සියල්ල తీරනේ.